මේ ඔක්කොම බලධාරීන් බලන් ඉන්නේ සුරේෂ් මැරලා යනකම් ලේසිම වැඩේ ඒක සුරේෂ් අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න. එයා මේ ෆාස්ටිං කරන්නේ තේ හින්දානේ. දැන් සුරේෂ් සලේව මරණයෙන් බේරගන්න නම් රිමාන්ඩ් එකට දාන්න කියලා කියන්නේ. සුරේෂ් සලේ ආහාර නොගෙන ඉන්නෙත් ඒකලු. එයාගේ උපවාසයත් ඒකලු. සුරේෂ් සලේ කියන්නේ ඍජුවම පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට මෙලේච්ඡ ක්‍රියාවලියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට ඔවුන් විමර්ශන වලින් තොරතුරු අනාවරණය කරගෙන. එතකොට එහෙම පුජ්‍යලේ අනික හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඔහු විමර්ශන කරගෙන යන්න සහාය නොදී ඔහු ආහාර වර්ජනයකට යනවා. දැන් ඔහු කියනවා මට මොනවා හරි වුණොත් එහෙම ජනාධිපතිවරයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානියා බේසේකරයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවීසන් විරත්නයි තව කීප දෙනෙක් මේකේ වගකීම බාර ගන්න ඕනේ. මාරයිනේ. මේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට ටොනික් කියන්නේ කවුද? ෂොනික් කියන්නේ කවුද? මේ සියල්ල මාට්ටු වෙලා තියද්දී ඔක්කොම බලධාරීන් බලාගෙන ඉන්න සුරේෂ් සලේ මැරලා යනවා. රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. රටේ මිනිස්සු ගොන්නු නෙවෙයි, මෝඩයෝ නෙවෙයි. අද ලෝකයක්ම මේ සුරේෂ් සලේගේ නාඩගම දිහා බලාගෙන ඉන්නේ. සෙල්ලම් පොරක් නෙවෙයි සුරේෂ් සලේ කියන්නේ. බබෙක් නෙවෙයි, කිරිබේටියෙක් නෙවෙයි. අයිබෝන් සුබ දවසක්. දන්නවද වැඩක්? සුරේෂ් සලේගේ කතාව වෙනම පැත්තකට දැන් ගමන් කරමින් පවතිනවා. සුරේෂ් සලේගේ බිරිඳ ජාතික රෝහල ඉදිරිපිටදී දැන් කියනවා ඔක්කොම බලධාරීන් බලාගෙන ඉන්නේ සුරේෂ් සලේ මැරිලා යනවා. හරිද? දැන් සුරේෂ් සලේව මරණයෙන් බේරගන්න නම් රිමාන්ඩ් එකට දාන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අර කුටිය තුල රඳවන්න නැතුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් වය කරන්න කියලා තමයි මේ කියන්නේ. හරිද? සුරේෂ් සලේ ආහාර නොගෙන ඉන්නෙත් ඒකලු. එයාගේ උපවාසයත් ඒකලු. හරිද? දැන් සුරේෂ් සලේ තමන්ගේ නීතිඥයන්ට තමන්ගේ අත්අකුරු වලින්ම ලියලා දීලා තියෙනවලු තමන්ගේ ජීවිතේට මොනවා හරි වුණොත් ජනාධිපතිවරයා ශානියා බේසේකර ඒ වගේම රවී සෙනවිරත්න සහ තවත් කීප දෙනෙක් මේකට වග කියන්න ඕනේ කියලා. මාර වැඩක් නේ අකෝ. හරිද? සුරේෂ් සලේ කියන්නේ ඍජුවම පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට මෙලේච්ඡ ක්‍රියාවලියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදිහට ඔවුන් විමර්ශන වලින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. හරිද? එතකොට එහෙම පුජ්‍යලේ හරිද? තමන්ට අනික හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ඔහු විමර්ශන කරගෙන යන්න සහාය නොදී ඔහු ආහාර වර්ජනයකට යනවා. ඒ අතරතුර ඔහු නේද ආහාර වර්ජනයත් එක්ක අසනීප වෙනවා, සංකූලතා ඇති වෙනවා. ආහාර ගත්තේ නැතුනම දින 4-5. ඉන්න අතරතුර කොළඹ ජාතික රෝහලට ඔහු ඇතුළත් කරලා නල මාර්ගෙන් දැන් පෝෂණ කොටස් දෙනවා ඔහුට. හරිද? ඒ අතරතුර දැන් ඔහු කියනවා නේද මට මොනවා හරි වුණොත් එහෙම ජනාධිපතිවරයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානියා බේසේකරයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවීසන් විරත්නයි තව කීප දෙනෙක් මේකේ වගකීම බාර ගන්න ඕනේ. මාරයිනේ. I have looked out at countless skylines, always waiting for something truly spectacular. Prime Marina, the address above the ocean. Call today. දැන් ඔබ හිතන්නකෝ අත්අඩංගුවට ගන්නවා යම් සිද්ධියකට සැකකරුවෙක්. හරිද? ඒ සිද්ධියට දැන් පාස්කු ප්‍රහාරය මෙතන ඔහු සම්බන්ධ බවට කරුණු ඔක්කොම අනාවරණය වීගෙන එනවා. ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඔහු දන්නවා තව ටික වෙලාවක් මගෙන් ප්‍රශ්න කරොත් මට මේවා කියන්න වෙනවා. හරිද? සැකකරුවෙක් කියන මම මේ කියන්නේ. එතකොට ඔහු කරන්නේ ආහාර නොගෙන ඉන්නවා 3 දින දවස් කීපයක්. එතකොට ඔහුගේ ශරීරයේ නේද සංකූලතා ඇති වෙනවා. ඔහු ජාතික රෝහලට ඇතුළත් කරනවා. ඔබ හිතන්නකෝ මේ සාමාන්‍ය සැකකරුවෙක් කියලා මේ සලේව පැත්තකට තියලා අන්තිමේදී මේකා ජාතික රෝහලේ ඉඳන් ආහාර නොගෙන කියනවා මම මැරුණොත් මට මොනවා හරි වුණොත් නේද මාව අත්අඩංගුවට ගත්ත අහවලා රටේ රාජ්‍ය නායකයා අහවලා වග කියන්න ඕන කියලා ලිපියක් ලියලා දෙනවා. හරිද? ලෝයට හරි කාට හරි. හරි? මාව රිමාන්ඩ් කරන්න ඕනේ. තවත් මගෙන් ප්‍රශ්න කරන්න බෑ. මොකද්ද මේ? හරිද? මූ කවුද? හරිද? නේද? තම මේ එකක් තනිකර සැකකරුවෙක්. හරි? මේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට නේද? ටොනික් කියන්නේ කවුද? ෂොනික් කියන්නේ කවුද? හරිද? මේ සියල්ල මාට්ටු වෙලා තියද්දී ඔබ හිතන්නකෝ දැන් ඔහුගේ බිරිඳට මේක සංවේදී ඇති. ඔහුගේ දරුවට මේක සංවේදී ඇති මේ සිදුවීම. හරිද? අපි නෑ කියන්නේ ඔහුගේ සමීපතමේ. හැබැයි එතනින් එහාට ගියම රටක් විදිහට අපිට මේක ඊට වඩා සංවේදී. හරිද? මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත 278ක් නැති වුණා. තවත් පිරිසක් සදාතනික අබ්බඝාතයන් බවට පත් වුණා 500කට ආසන්න ප්‍රමාණයක්. හරිද? කාදිනල් වහන්සේ ඇතුළු සහෝදර කතෝලික ජනතාව සමස්ත රටක් අනික ලෝකේ ජාත්‍යන්තර රටවල් පවා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ආශ්‍රිතව මේ විමර්ශනය දෙස බලාගෙන ඉන්නවා. හරිද? ඔබ හිතන්නකෝ. හරි. දැන් ජනාධිපතිවරයාටවත් ශානියා බේසේකර මහතාටවත් හරිද රවී සෙනවිරත්නටවත් මේ සුරේෂ් සලේ මැරණකම් බලන්න ඉන්න ඕන මේ යකාගෙන් මේ විමර්ශන වලට සහාය දක්වන්න ගන්න යෝනේ. හරිද? මේ විමර්ශන කරන්න යෝනේ. දැන් මේ යකා මොකද්ද කරන්නේ? විමර්ශන වලට සහාය නොදක්වා නේද? එක එක කතා කිය ආහාර වර්ජනයක ඉඳගෙන අතෙන් වෙලා ඉන්නවා.
දැන් බිරිඳ කියන්නේ රිමාන්ඩ් කරන්න. ඉතින් එහෙම රිමාන්ඩ් කරන්න පුජ්‍යලෙක් ප්‍රශ්න කරලා ඉවර නැත්තම් තව සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කරන්න තියෙනවනේ. නේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න බෑනේ ඉතින්. සාමාන්‍ය නෛතික තත්ත්වයන්නේ නේ. පුජ්‍යලෙක්ගෙන් ප්‍රශ්න කරලා ඉවර නැත්තම් අනේ මෙයාව රිමාන්ඩ් කරන්න කියලා කියන්න බෑ. හරි. එතකොට මාර වැඩක් නේ දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරය ගැන දැන් අපි කියමුකෝ හරක් කටා හරි නේද? ඊට පස්සේ කෙහෙල් බද්දර පත්මේ හරි වෙන කවුරු හරි මේයන්කු තුන් වේල ආහාර නොගෙන දින කීපයක් ඉඳලා යම් සංකූලතාවයක් ඇති වෙලා ජාතික රෝහලට ගියන් පස්සේ කියනවා මම මැරුණත් මේ අයනයි යන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ඉන්න කුටියට මාව රිමාන්ඩ් කරන්න මාව බන්ධනාගාරයකට දාන්න. එහෙම කියන්න පටන් ගත්තොත් ඔක්කොම ටික කොහොමද වෙන්නේ? මේක පූර්වාදර්ශයක් කරගෙන ඊට පස්සේ කියන්න පුළුවන් නේ සලේට විතරක් මෙහෙමයි. ඇයි අපිට නැද්ද? අපි මේ රටේ පුරවැසියෝ නෙවේද? සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වෙලා ඉස්සරලා හිටපු හින්දාද එහෙම උනේ? ඔබ හිතන්නකෝ. අනික මේ අදි සංවේදී ජන සංවේදී කරුණක් තමයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන. හරිද? ඔබ හිතන්න දැන් අද මේ සිදුවීමට අදාළව හරිද ලොකු උද්ඝෝෂණයක් ප්‍රංශයේ තියෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට බාධා නොකරන ලෙස ඉල්ලා ප්‍රංශයේ විසින ශ්‍රී ලාංකිකයන් අද මහජන උද්ඝෝෂණයක් පවත්වන බවට කියනවා. හරිද? ඒ රට තුල හරිද පැරිස් නගරයේදී අද පස්වරු 4ට මේ උද්ඝෝෂණය පවත්වනවා. ඔවුන් කියන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට බාධා කරන කණ්ඩායම් වලට එරෙහිව හරිද මේකට යුක්තිය ඕනේ. ඔබ හිතන්න මේ ලෝකයේ වෙසෙන අපේම සහෝදර ශ්‍රී ලාංකිකයන් පවා හරි අද මේ කරුණ පිළිබඳව ඊටාම ජනසංවේදීව බලන්නේ. එතකොට මේ මොකද්ද කියලා මම නැවත කියන්නේ සලේගේ බිරිඳට දරුවට සංවේදී කරුණක් වෙන්න පුළුවන් නේද? බිරිඳට තමන්ගේ ස්වාමියා දරුවට තමන්ගේ තාත්තා ඇත්ත. හැබැයි ඊට එහා ගියපු පුජ්‍යලෙක් සුරේෂ් සලේ කියන්නේ මේ රටට නේද? මේ අපරාධයට දැන් ඍජුවම චෝදනා එල්ල වෙන පුජ්‍යලයා සුරේෂ් සලේ කියන්නේ. හරිද? ටොනික් හරිද? එහෙමත් සමහර තැන්වල එනවනේ. හරි. එතකොට මේ තත්ත්වය ඊටාම බරපතලයි. අපි යනවා දැන් සලේගේ බිරිඳගේ කතාව අහන්නකො. නැත්නම් මේ ඔක්කොම බලධාරීන් බලන් ඉන්නේ සුරේෂ් මැරලා යනකම් ලේසිම වැඩේ ඒක. නමුත් සුරේෂ්ව අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න කියන එක. එයා මේ ෆාස්ටිං කරන්නේ ඒ හින්දානේ. ඉතින් ඇත්තටම එදා ලෝයාවම බදාදා සුරේෂ් ලිඛිතව එයාගේ හෑන්ඩ් රයිටින් වලින්ම ලියලා දාන්නලා තිබුණා. එයාට මොන හරි වුණොත් වග කියන්න ඕන ජනාධිපතිතුමායි රවි ශානි තව කීප දෙනෙක්ගේ නම්. ඉතින් මොකද ඒගොල්ලෝ බලධාරීන් වශයෙන් ඒගොල්ලෝ දැනගන්නවා දැන් අවශ්‍ය පියවර ගන්න. උපවාසය අතාරින්නේ නැහැ. කොහොමද කතාව? ඔක්කොම බලධාරීන් බලාගෙන ඉන්න සුරේෂ් සලේ මැරලා යනකම්. හරිද? හැබැයි ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් හරිද? ඒ වගේම තමයි මහ ජනාරක්ෂක මාත්‍යාංශ ලේකම් රවි සෙනවිරත්නටවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානිය අබේසේකරටවත් කවුරුවත් මේ මැරණකම් බලන් ඉන්න ඕන කමක් නැහැ. හරිද? ඕනේ උන් ඇති. හරිද? සලේට මොන හරි වුණොත් නේද? ඔක්කොම හරිනේ. හරිද? හැබැයි සලේ ඉන්නයි ඕනේ. සලේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ඔහුට තියෙන චෝදනාවලට. හරිද? දැන් මේ බලන්න කරන බලපෑම රටේ විමර්ශන ආයතනයකට සුරේෂ් සලේලා කෙතරම් ත්‍රාඩද කියලා ඔබ හිතන්න. ආහාර නොගෙන බලපෑම් කරනවා. බිරිඳ ඇවිල්ලා එළියට ඇවිල්ලා බිරිඳ ලව්ව වොයිස් කට් දෙනවා. හරිද? නේද? රිමාන්ඩ් කරන්න ඕන මෙයාගේ ජීවිතේට මෙහෙම වුණොත් ජනාධිපතිවරයා වග කියන්න ඕනේ. හරිද? ශානිය අබේසේකර රවි සෙනවිරත්න වග කියන්න ඕනේ. නීතිඥයාට දීලා තියෙනවා ලියුමක්. හරිද? මාරයිනේ දැන් ඕකට කෙහෙල් පද්දර පත්මගේ කවුරු හරි පවුලේ සමාජිකයෙක් ඇවිල්ලා කිව්වොත් කියන්න පුළුවන් පත්මෙත් ආහාර නොගෙන ඉන්නවා. අන්තිමේදී පත්මේ දානවා ජාතක රෝහලට. කවුරු හරි ඇවිල්ලා කියනවා අන්න නීතිඥයාට දුන්නා ලියුමක්. හරිද? මෙහෙමයි. හරි. මොන හරි වුණොත් ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වග කියන්න ඕනේ. එහෙම කිව්වොත් මාර කෙලියක් නෙමේක. ඔබ හිතන්න මේ ත්‍රාඩ සැලසුම් වල තත්වය. හරිද? බලමු අපි රටේ ජනතාව විදිහට අපි බලාගෙන ඉන්නවා නේ. රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. රටේ මිනිස්සු ගොන්නු නෙවෙයි, මෝඩයෝ නෙවෙයි. හරිද? අද ලෝකයක්ම මේ සුරේෂ් සලේගේ නාඩගම දිහා බලාගෙන ඉන්නේ. නැවත කියන්නේ ඔහුගේ බිරිඳට දරුවට මේක සංවේදී ඇති ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට. හැබැයි මේක ඊට එහා ගිය සිදුවීමක්. හරිද? මේක බරපතල සිදුවීමක්. සුරේෂ් සලේ ආශ්‍රිතව මේ වන විට විමර්ශනවලදී වාර්තා වෙච්ච සමහර දේවල් මාධ්‍යයට ඇවිල්ලා තියෙනවා. ඒ දිහා බැලුවාම ඊටාම බරපතලයි සුරේෂ් සලේ කියන්නේ. හරිද? සෙල්ලම් පොරක් නෙවෙයි සුරේෂ් සලේ කියන්නේ. හරිද? බබෙක් නෙවෙයි, කිරිබේටියෙක් නෙවෙයි. හරිද? සුරේෂ් සලේ කියන්නේ. හරි. එතකොට සලේ සහ රාජපක්ෂලා අතර ගෝඨාභය අතර තියෙන සම්බන්ධතා. හරිද? ඒත් එක්කම පාස්කු ප්‍රහාරයේ ආශ්‍රිතව සලේ පිළිබඳව අනාවරණය වෙලා තියෙන තොරතුරු. හරිද? ඔය බලමුකෝ අපි. හරිද? ඔය එන්නේ වෙන එකට එන්නේ. හරි. බලමු අපි රටේ උත්තරීතර නීතිය තුල සියල්ල තහවුරු වෙයි. හරි. දැනට අපි සමුගන්නවා රඳි සිටින්න මේ channel 4.